ඔව් මමලා කෙලින්ම ඇයි හරවන්නේ නැතුව වංගු. හරි හරි. Welcome to my channel. Hi. කොහොමද ඔයාලා හැමෝටම ගිය සතිය පොරොන්දු වුණා වගේම ඔන්න මේ සතියේත් මම අලුත් vlog එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක share කරගන්න. දැන් යන්නේ ටී මැරි කරන්න. නෑ මැරි කරන්න ඕනේ නෑ. ඇයි? ඇයි ඕනේ නැත්තේ? ඈ? පොරොඩ ඩක්කල වීඩියෝ කොන් කරමු කටා ගත්තා. මේ චපි. අම්මාලා කෙලින්ම ඇයිද? ඔව් මමලා කෙලින්ම ඇයි හරවන්නේ නැතුව වංගු. අනේ කියන්නකෝ. මොකක්ද කියන්නේ? අම්මාලා කෙලින්ම ඇයිද? මමලා ඉලිපංගල වංගු හරවන්න දැන් නැල්ලුවෙත් යනවලු කෙලින්ම. අපි දැන් මේ ඉන්නේ මාතලේ. මාතලේ ටවුන් එකේ පොඩි වැඩ වගේක් කරගන්න තිබ්බා. හස්බන්ඩ්ුයි චුට්ටයි එක්ක මම පොඩ්ඩක් ඒ වැඩ ටික කරගෙන ඉවර වෙලා අපි ප්ලෑන් කරගෙන හිටියා අක්කිගේ යාළුවෙක්ගේ ගෙදර යන්න. දැන් අපි ඒ වැඩ ටික කරගෙන දැන් අපි තුන්දෙනා මේ ඒ ගෙදර යන ගමන්. අක්කිලා කලින්ම බාප්පි එක්ක එහෙ ගිහින් හිටියේ. මාතලේ ඉන්න මගේ යාළුවෝ නම් දන්නවා ඇති මේ පැත්ත කොහෙද කියලා. ඔව් කිවුල පැත්ත තමයි. ඒ පැත්තේ ඇතුළට යන්න ගස් කොළන් වලින් තනිකරම වට වෙච්ච ලස්සන ඒරියා එකක් තමයි තියෙන්නේ. අපි දැන් මේ යන අකිලාගේ ගෙදර බලන්නකෝ. මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ යාළගේ ගෙදරත්. මේ පැත්තේ මිනිස්සුගේ සද්ද බද්ද වලට වඩා අපිට ඇහෙන්න තියෙන්නේ කුරුල්ලන්ගේ කිචිපිචි සද්ද. ගස් කොළන් හෙල්ලෙන සද්ද. ඇහැට කනට මාර රිලැක්සේෂන් එකක් තමයි දැනෙන්නේ. This is my busy man. එයා ඉතින් එයාගේ වැඩ ටික කෝල් එකෙන් කෝඩිනේට් කරන ගමන් ඉන්නේ. මම ඉතින් පොඩි ක්ලිප් එකක් ගත්තා එයාගෙත්. කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් වන අපිට මේ වගේ නිස්කලංක පරිසරයක් කියන්නේ ඇත්තටම භාවනාවක්. මේ ඒ අකිලාගේ ගෙදර. බලන්නකෝ ගෙදර ඇතුලේ තියෙන වයිබ් එක ඔයාලට පෙන්වන්නමයි මම මේ වීඩියෝස් ටික අරගත්තේ. ඒ ගෙදර දැක්කාමම හිත නිවෙනවා. හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ මං හිතන්නේ එයාලගේ වටාපිටාවේ පරිසරය නිසා වෙන්න ඇති. ඒ අක්කි අයියයි දෙන්නම ගස් කොළන් වලට හරිම ආදරේ දෙන්නෙක්. ඒ දෙන්න එයාලගේ ගෙදර ලස්සන කරලා තියෙන්නේ කොළම කොළ පාට පැල වලින්. What is your name? My name is Ishara. I am from Matale. ඒ බබා තමයි අපේ අක්කිගේ යාළුවාගේ ලොකු දුව.
බබා කියලා කිව්වේ අපේ අක්කිට නෙමෙයි අක්කිත් එක්ක හිටපු බබාට. බලන්නකෝ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන හැම තැනම පේන්නේ කොළ පාටට. වව්. මගේ හස්බන්ඩ්වත් ඒ පරිසරයට මාර ආසයි වගේ. ඒකනේ කියන්නේ මාතලේම ඉමු කියලා නේද? මේ ගැන් එක බලන්නකෝ. මේ ඉන්නේ අපේ ඩෙඩයි ඩෙඩාගේ මල්ලිලා දෙන්නයි. එයාලා පුටු දාගෙන එළියේ පරිසරයේ රස විඳින ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ මම මේ වීඩියෝස් වලින් පෙන්නද්දිම ඔයාලට පේනවා නේද ඒ පරිසරයේ ලස්සන. මේ ඉන්නේ අපේ අක්කිගේ යාළුවාගේ හස්බන්ඩ්. අපි කට්ටිය මේ ගමනක් යන්න ප්ලෑන් කරගෙන තමයි ඉන්නේ. ඒ අතරතුර මෙන්න මෙයාට කම්මැලි ඉදිරියද කොහෙද? මෙයා කරන වැඩේ බලන්නකෝ. මේ ඉන්නේ ඒ අක්කිගේ අයියාගේ චූටි බබා. දැන් අපි කට්ටිය මේ ලස්සන ප්ලේස් එකකට යන ගමන් ඉන්නේ. මගේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්නකෝ. අපි කට්ටිය කොහෙද මේ යන්නේ කියලා. මාර ෆන් ජර්නි එකක් තමයි අපි මේ යන්නේ. මම කොළඹ ඉඳන් එද්දිම අක්කිට කිව්වා මෙහෙම තැනකට යන්න ප්ලෑන් කරලා තියන්න කියලා. මම සෑහෙන කාලයක් ඉඳන් මේකට පෙරම් පුරාගෙන හිටියේ. මොකද ඉස්සර අක්කි මාව මේ වගේ තැන්වලට එක්කන් යන්නේ නැහැ. එච්චර මාව පරිස්සම් කරනවා අයියා. දැන් තමයි පොඩ්ඩක් හරි මේ තැන්වලට යන්න පර්මිෂන් දෙන්නේ. හැබැයි ගියත් වතුරට බහින්න නම් දෙන්නේ නැහැ. කෑගගා තමයි ඉන්නේ. බලන්නකෝ. දැන් නම් ඔයාලා දන්නා ඇති නේද මං කොහෙද යන්නේ කියලා. කමන්නේ. වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්නකෝ. අයියලා සලකන්නේ. අච්චි ඒ බලන්න. අපි කට්ටිය 3 wheel දෙකකට බෙදලා තමයි මේ ගමන ගියේ. Look at this vibe guys. Wow. මාතලේ කියන්නේ කොච්චර ලස්සන නගරයක්ද කියලා බලන්නකෝ. ඔයාලා මේ වගේ ලස්සන vibe එකක් experience කරන්න නම් අපේ city එකට එන්නම වෙනවා. මගේ හස්බන්ඩ්වත් මෙච්චර කල් මාතලේ ආවා ගියාට මේ වගේ experience එකක් ගන්න first time. දැන් මං යන්නේ බැනුමක් අහගන්න. මොකද මම ඇඳුම් බෑග් එක ගෙනල්ලා නැහැ. අපි මේ නාන්න තමයි ආවේ ගඟකට. නාන්න රෙඩි කරගෙන ආපු ඇඳුම් බෑග් එක මම කාර් එකේ තියලා ඇවිල්ලා. දැන් හස්බන්ඩ්ට කට්ටිය ඉන්න නිසා බනින්නත් බෑ. එයා බාපිගේ වීල් එක අරගෙන ගියා බෑග් එක අරගෙන එන්න. ඊට පස්සේ එයාලා ලොකේෂන් එකටම ආවා. all done. දැන් අපිට තියෙන්නේ ගඟට බහින්න. දැන් කට්ටිය මේ සැරසෙන්නේ ගඟට බහලා නාන්න. සාබුන් නම් ගෙනාවේ නෑ. ශාපේ බාපි බලන්නකෝ බාදියකුත් උස්සගෙනම යවිත් තියෙන්නේ. චෝටි චාචා ලස්සන වීලක ඩ්‍රයිව් කරවද? ජොලිද? ගියර කැරිලි ගියාද? ඔක්කි කියව ඇදියාට කිය. අපේ කට්ටිය නොයිවැසිල්ලෙන් ඉන්නේ මේ එක්ස්පීරියන්ස් එකට ෆේස් කරන්න. අපි කට්ටියම එකතු වෙලා මෙහෙම ගඟකට යන ෆස්ට් ටයිම්. වීල් එක පාක් කරලා සෑහෙන දුරක් මෙහෙම ඇවිදින්න තිබ්බා. හැබැයි ඉතින් කට්ටියත් එක්ක ඇවිදගෙන යනකොට මාර ෆන් මාර ජොලි. අපි යනකොට ඒ ටයිම් එකට ගඟේ වතුර ඇරලා නෑලු. එහෙම කියලා අපි සැලුනද? නෑනේ. අපි එතනින් තව පල්ලෙහා තැනකට ගියා.
අක්කල් බලන්න. අපි ගියපු තැන ගඟේ මැද හරියට වෙන්න ටිකක් වතුර සැරයි. හැබැයි ඉතින් හැමෝටම එතනට බහින්න බෑ. මගේ හස්බන්ඩ් ඉන්නව නේද? එයාට වතුරක් පේන්න බෑ. දැක්ක තැන බහැලා නටන්න ඕනෙමයි. දැක්කනේ පොඩි ළමයෙක්ව බේර ගන්න පුළුවන් මේකට යන්න එපා කියලා ගුටියක් හරි දීලා. මෙයාව නම් හරි අමාරුයි කන්ට්‍රෝල් කරන්න. අපේ අක්කිත් කිව්වේ ඒක තමයි. අපේ පොඩි බට්ටාව බේර ගන්න පුළුවන් බස්සන්න නැතුව ගුටියක් හරි දීලා ඔයාගේ හස්බන්ඩ් බලා ගන්න එයාව තමයි අමාරු මැනේජ් කරගන්න කියලා. එයාට ඉන්න බෑ බහින්න ඕනේ මෙතනට. චුට්ටක් ඒ නිසා වතුර බහැලා ඉඳලා තමයි අපි next stop එකට ගියේ. මෙයා උසයිනේ. මෙයාගේම දණිහෙන් උඩ වතුර තියෙනවා නම් අපිට නම් බහින්න අමාරුයි. මොකද එතන ටිකක් ගැඹුරුයි. තව ටිකක් මැද හරියට යන්න ඔයාලට පේනවනේ අර එහා පැත්තේ බොයිස්ලා ටිකක් සෙල්ලම් කරනවා. මේ එතනට අපිට පුරුදු නැති නිසා ඒ ගමේ කට්ටියත් කිව්වා යන්න එපා කියලා. ඒක නිසා පල්ලෙහා තැනක් තියනවා කිව්වා එතනට ගිහින් නාන්න කියලා කිව්වා. මෙතනට නම් යන්න එපා කියලා කිව්වා අපිට හුරු නැති නිසා. ඔව් රෙඩාගේ බෑග් එකේ. අපි එතන 5-10 මිනිට් විතර හිඳලා අනිත් ස්ටොප් එකට ආවා. එතනට පොඩ්ඩක් කන්දක් නැගලා කන්දක් බහින්න තියෙනවා. දැන් අපි මේ ඇවිත් ඉන්නේ එතනට. ඊට පස්සේ ඇලක් දිගට ඇවිදගෙන ගිහිල්ලා තමයි ගඟට යන්න ඕනේ. බලන්නකෝ ඉස්සරහට හොඳ සෙල්ලම් එළිවෙන ජාමිටි කියනවා වගේ ඉස්සරහට තමයි හොඳ සීන් වෙන්නේ. ඔයාලා මගේ වීඩියෝ එක ස්කිප් නොකර බලාගෙන ඉන්නකෝ. මාර ෆනි දේවල් ටිකක් වෙන්න මෙතන. චණ්ඩියා වගේ මාරුනේ පාර. තව දෙයක් මතක් කරන්නම්. මගේ YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා දැම්ම subscribe කරන්න. like share කරන්නත් අමතක කරන්න එපා. මෙන්න මෙහෙම තමයි view එක තිබ්බේ අපි කන්ද බැහැගෙන යනකොට. ඔහොම බැහැගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම පොඩි ඇල පාරකට වැටෙනවා. ඊට පස්සේ ඒ ඇල දිගේම යන්න ඕනේ අපේ ස්පොට් එකට. අම්මෝ අපේ පොඩි සෙට් එකට නම් ඉතින් මාර ජොලි. ඇල දැක්ක ගමන්ම බහලා ඉවරයි. බලන්නකෝ යාලට විතරක් ෆන් කරන්න දෙන්න බෑනේ. ඒක නිසා අපිත් බැස්ස පොඩ්ඩක්. මායි අක්කිගේ යාළුවයි චුට්ටක් බහලා ෆන් එකක් ගත්තා. හැබැයි ඉතින් අපේ බාපිලා ඔක්කොම බය කරනවා එතන කූඩැල්ලෝ ඉන්නවා ඇති කියලා. ඒක නිසා චුට්ටක් මායි අක්කි බය වෙලා හිටියේ. මොකද අපි දෙන්න කූඩැල්ලන්ට බයයි. එන්න මෙතනින් බහලා එන්න සීට් එක. මං විතරක් බැස්සේ නෑ. මේ ඉන්නේ මගේ ගාඩින. මගේ ගාඩිනවත් බහැලා එයා තමයි මාව එක්කන් ගියේ. මාර ජොලි හැබැයි. මේ එක්ස්පීරියන්ස් එකත් අතහැර ගන්න බෑනේ. ඒක නිසා පොඩ්ඩක් ඒකත් එක්ස්පීරියන්ස් කරලා බැලුවා. ඇලේ සමහර තැන්වල වතුර අඩුයි. අඩු තැන්වල පොඩ්ඩක් එරෙනවා. ඒක නිසා මම නැගලා මේ කොන්ක්‍රීට් එක දිගේ තමයි ඊට පස්සේ ඇවිදගෙන ගියේ. එතකොට ඉතින් කුඩල්ෙක් හරි හිටියා නම් පේනවනි කියලා හිත හදාගෙන එතනින් ගියා.
මේ අපේ බාප්පි තමයි යන්නේ බයි කරන්නේ කූඩල්ල ඇති කිය. අක්කිලා නම් කියන හැබැයි මේ වතුරේ නම් කූඩල්ල නැහැ කියලා. ඒ වුණාට මන් දන්නේ පොඩ්ඩක් පරිසරය සීතල නිසා කූඩල්ලෝ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඉතින්. ඒක නිසා 50-50 තියාගෙන මම මේක උඩින්ම ඇවිදගෙන ගියා කැලින්ම. මම කිව්වේ ඔයාලට කඳු නගින්න කඳු බහින්න තියෙනවා කියලා මේ ස්පොට් එකට යන්න. දැන් තියෙන්නේ තවත් කන්දක් බහින්න. ගල් වලින් බහැලා යන්න තමයි තියෙන්නේ. මම බහැලා අපේ වයසක සෙට් එක බහිනවා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මාර අමාරුයි ඒ දෙන්නට බහැ ගන්න. අයියා කියනවා වෙන දවස්වලට නම් වතුර පිරීලා තියෙනවලු. අද චුට්ටක් වතුර මෙතනත් අඩුයි කියලා. එයාලගේ ගමන ඉතින් යාලා දන්නවා. මෙතන තියෙන වතුර මට්ටම, සේෆ්ටි එක ඔක්කොම. එයාලා කියනවා මෙතන වතුර පිරීලා තියෙද්දි මාර ජොලිලු. එයාලා මේකට කලින් ඇවිල්ලා තියෙනවලු. එයාලගේ කසින්ස්ලත් එක්ක. මෙතනින් ඉස්සරහට තමයි ෆනීම ක්ලිප්ස් ටික තියෙන්නේ. බලන්නකෝ අපේ අංකල්ට වෙන වැඩේ. ඒක මං වීඩියෝ කරද්දී අහම්බෙන් වීඩියෝ වෙලා තියෙන්නේ මේ සීන් එකත්. අපි ගෙදර ආවට පස්සේ තමයි දැක්කේ මේක. අනේ එච්චර ඒ ගාන තමයි ඒක. අනේ ඒ දාති ඔයා ගියාලගේ එම ෂම්පි ඔයා මේ දෙන්න. ඒ ඉන්නේ අත්ත අල්ල ගන්න. උඩ අත්ත අල්ල ගන්න. බෑගේ කට්ටි මුට්ටි. ෂම්පි ඔය අන්නේ පයි කොහොම එනකල් පොඩ්ඩක්. එන්න ඔයා මේ. මේකට hina වෙලත් බෑ hina නොවිත්. අංකල් ඉන ළඟට වෙනකම් මෙරුණා. අංකල්ව බේර ගන්න අක්කි ගියා. අක්කි තෙරුණා. අක්කිව බේර ගන්න මගේ හබි බොයි ගියා. මාර ෆන් මෙමරි එකක් මේක නම්. අපේ අක්කිගේ යාළුවා අක්කි කියනවා එච්චරයිලු ඒක එරෙන්නේ. ඒකට වඩා නම් එරෙන්නේ නැල්ලු. ඒකලු උපරිම ලිමිට් එක. අපේ අක්කි ඉතින් කොටයිනේ. එයා ඇතුළට ගියා ඒක නිසා එහෙමම. මේ මොයා එන්න පරිස්සමෙන්. बापा एक होगा ना बापा ඊට පස්සේ තමයි අපි කට්ටිය නාන්න බැස්සේ. අපි මෙහෙම දිගටම එහා පැත්තේ තියෙන ගල් තලාවට ගිහිලා තමයි නෑවේ. එතන නිකන් ගල් වලින්ම ස්වභාවිකවම හැදිලා තියෙනවා ස්ටූල් එකක් වගේ. එතන ඉඳගෙන නෑවා. එතන මාර ෆන්. ඔන්න ඔහොම තමයි අපි ගඟේ නාන්න ගියපු දවස ඉවර වුණේ. ඊට පස්සේ අපි අක්කිගේ යාළුවා කියලාගේ ගෙදර ගිහිල්ලා කාලා බීලා නාලා ඔක්කොම කරලා ඇඳුම් මාරු කරලා ගොඩක් රෑ වුණා එන්න. ඒ ටික නම් වීඩියෝ ගන්න බැරි වුණා. මොකද කට්ටියට මාර ටයර්ඩ්. ඊට පස්සේ මේ ගෙදර එන ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. මේ පහුවදා මායි හස්බන්ඩ්ුයි අපේ චූරි බබයි යනවා ටවුන් එකට. මම සාමාන්‍යයෙන් මාතලේ ගියාම එහෙ තොග බඩු කඩයක් තියෙනවා. අපේ ගෙදරට අවශ්‍ය ලිස්ට් එක දාගෙන තමයි යන්නේ. එහෙ ගිහින් එනකොට ඒ බඩු ලිස්ට් එකම අරගෙන එනවා මම. ඒ බඩු ටික ගන්න තමයි අපි මේ යන්නේ.
මේ තියෙන්නේ මගේ ස්කූල් එක. හස්බන්ඩ් දැකලා නැහැනේ. ඒක නිසා ස්කූල් එකේ පැත්තේ රවුමක් ගහලා තමයි එහෙමම ගියේ බඩු ටික ගන්න. අපේ වැඩ ටික ඉවර කරලා ඇවිල්ලා මායි චූටි බබයි SOS සෙල්ලම් කරා. එයාට ඉතින් තාම හරියට සෙල්ලම් කරන්න තේරෙන්නේ නැහැ. මම දිනුවා කිය තරහට තමයි ඔය එයා ලියාගෙන යන්නේ. Kajabi. Lost. අපි මාතලේ ගියාම චූටි පුතා ආස නැහැ. මම බාපිත් එක්ක කතා කරනකොට බාපි මාත් එක්ක කතා කරනකොට අපි දෙන්නම ඉන්න ඕනේ එයත් එක්ක. අපි දෙන්න සෙල්ලම් කරලා ඇවිල්ලා බලද්දී මේ දෙන්නගේ හුරතලේ බලන්නකෝ. මේ ඒ සතියෙම තවත් දවසක් හස්බන්ඩ් මාව දාලා කොළඹ ගියා. එයාගේ වැඩ වගේක් තියෙනවා කරගෙන එන්නම් කියලා. අපි අද ලන්ච් එකට ආවා අපේ අලුතෙන් බැඳපු නංගිලාගේ ගෙදර. මේ තියෙන්නේ එයාලගේ ගම. එයාලගේ ගමේ ලස්සන බලන්නකෝ. ඒක තවත් එක වයිබ් එකක්. දැන් අපිව ඒ අයියා ගම වටේ රවුමක් එක්කන් යනවා. මේ එයාලගේ උඩහ පාරේ ඉඳන් පල්ලෙහ පාරට බහින්න තියෙන පඩිපැලක්. පඩි 70 ගානක් විතර තිබ්බ මට මතක හැටියට. අපි හැමෝම එකතු වෙලා මේම තැනකට ආවාම අපි කාටත් වඩා ෆන් ගන්නේ අපේ චූටි බට්ට තමයි. එයාට මාර ජොලි කට්ටියම ඉන්නවා කියන්නේ. ඊට පස්සේ හවස ටී ටයිම් එකේදී අපේ ඩෙඩාලා අංකල්ලා ඔක්කොමලා සෙට් වෙලා සින්දුවක් දෙකක් කියලා ෆන් එකක් ගත්තා. පරණ කාලේ සින්දු තමයි එයාලා කියන්නේ. හැබැයි මාර ෆනි. Hey guys, ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ගෙදර ආපු ගමන් ඉතින් දකින්න තියෙන්නේ මේ දෙන්නගේ කොලම තමයි ඉතින්. අපේ චූටි බ්ලැකීට පොඩ්ඩ වෙලාවයි එක විදිහට ඉන්න පුළුවන්. ඊට පස්සේ බහැලා දුවනවා. බලන්න කොදංගයාගේ මූණේ හැටි. ඔන්න ඔහොම තමයි මගේ ඒ සතිය ඉවරුනේ. අදට ගිහින් එන්නම් එහෙනම්. goodbye everyone. ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.